ළඟදී අලුතෙන් බද්දක් එනවලු නේද? මේ වගේ නිවුස් අහද්දී හිතෙනවා නේද මොකටද මේ අපි බදු ගෙවන්නේ කියලා? දැන් අපි වීඩියෝ ගණනාවකදී කතා කරා රාජ්‍යාංශයේ පවත්වාගෙන යන්න, පාසල් රෝහල් නඩත්තු කරන්න, ආණ්ඩුවකට මුදල් ඕනේ කියලා. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ ආණ්ඩුවට මේ තියෙන රාජ්‍ය වියදම කරගෙන යන්න ලැබෙන බදු මුදල් ප්‍රමාණය ප්‍රමාණවත්ද නැද්ද කියලා. උත්තරේ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. 2024 දී ලංකාවේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 6131ක්. එතකොට බදු මුදලින් ලැබුණු ආදායම කොච්චරද? රුපියල් බිලියන 3705ක් පමණයි. මේ තියෙන හිඟය පියවන්න 2024 දිත් ලංකාවේ රජයට ණය ගන්න සිද්ධ වුණා. ණය ගන්න එක වරදක් නෙමෙයි. හැබැයි මේ ණය ගෙවන්න ඕනේ නිකන් නෙමෙයි පොලියත් එක්ක. අනිකුත් රාජ්‍ය ආදායම් නැති වෙලා තියෙන වෙලාවක අපිට ණය ගෙවා ගන්නත් බැරි වුණොත් මොකද වෙන්නේ කියලා 2022 දී අපි හැමෝම දැක්කනේ. අන්න ඒක නිසා තමයි අපි හැමෝගෙම මේ විදිහට බදු අය කරගන්නේ. හැබැයි මේ තියෙන බදු ක්‍රමය වෙනස් වෙන්න ඕනේද? ඒක ගැන අපි වෙනම කතා කරමු.